පිරිමි ළමයි කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්නට මෙන්න මේ වගේ අවස්ථාවක් හදාගන්නවා කියලයි මට අද ඔයත් එක්ක කතා කරන්නට සූදානමක් තියාගන්න හැකියාවකුත් ලැබෙන්නේ. ඉතින් මම මෙහෙම කියන්නම්කෝ පොඩි මහත්තයා දැන් ඉන්ටර්විව් එකට ගිහිල්ලා එන්නේ දිල්හාරත් එක්ක. එතකොට දිල්හාරත් එක්ක මේ විදියට ඉන්ටර්විව් එකට ගිහිල්ලා එන අතරතුරේදී මොන වගේ දෙයක් සිදු වෙවි කියලාද හිතෙන්නේ. ඉතින් අපි අද වීඩියෝ එක හරහා මේ ගැන තමයි කතා කරන්නට බලාපොරොත්තුවකුත් තියාගන්නේ. විශේෂයෙන්ම පොඩි මහත්තයා අර කපුවට ගොඩාක් උදව් කළා කියන එක ඔයාලට දකින්න ලැබුණා. මොකද කපුවට උදව් කළේ වෙන කරන්න දෙයක් නැති නිසා. මොකද Taman එහෙම කරන්නම ඕන හින්දා කියන කතාව ගැන අපිට අද වීඩියෝ එක හරහා කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්න හැකියාවක් ලැබෙනවා කියන එකයි අපේ අදහස බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම තව දෙයක් ඔයා හොඳටම තේරුම් ගන්න ඕනේ. පොඩි මහත්තයා ඉන්නවනේ. පොඩි මහත්තයාගේ ජීවිතේ පොඩි මහත්තයා හැමතිස්සෙම හරිම ආදරණීය විදියට මේ දිල්හාරව Tamanට අයිති විය යුතුයි කියන තැනට ඇවිල්ලා වැඩ කටයුතු කරගෙන යනවා කියන කතාව ගැන විතරක්ම අපිට මේ වෙලාවේ කතා කරන්න ඉඩක් කඩක් තියෙනවා කියන කාරණාව තමයි අද වීඩියෝ එක හරහාම අපි හැමෝම එකතු වෙලා කතා කරන්නටත් උවමනාවක් තියාගෙන තව දෙයක් අපි කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්න ඕනයි කියන කතාව ගැන අද අපිට මේ වෙලාවේදී කතා කරන්නට ලොකුම අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන කතාව ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයාට කතා කරන්නත් ඉඩකඩක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම අපිට කතා කරන්නටත් පුළුවන්කම තියෙන්නේ. දැන් ඉතින් මේ කට්ටිය පොඩි මහත්තයා ගැන අවධානයෙන් තමයි ඇත්තේ. මොකද පොඩි මහත්තයා අර කට්ටියගෙම ගැන්සිය කෙනෙක් විදියට අඳුරගෙන ඉවරයි. එතකොට තමන්ගේ කොණ්ඩේ අරගත්තේ ඇයි? මොන වගේ හේතුවක්ද ඒකට බලපෑවේ කියලා දැනගන්නට උවමනාවක් තමයි අනිවාර්යෙන් තියෙන්නේ. එතකොට මේ පොඩි මහත්තයාගෙන් මේ ගැන විස්තර අහන්න ඕමනාවටම ඉදිරියට කතා කරයි කියන බලාපොරොත්තුව අපිට තියාගන්න පුළුවන්. ඉතින් මේ විදියට කතා කරාට පස්සේ පොඩි මහත්තයාට නිකන් ඉන්න හම්බෙන එකක් නෑ. බොහෝ විට ගුටි කන්නත් සිදුවෙන්න ඉඩ කඩක් තියෙනවා. හැබැයි මෙතන දිල්හාර ඉන්න හින්දා ඔය කොළඹින්දන් ආපු කෙනාගේ හිත දිල්හාර පැත්තට ඇදලා යන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට හිතන්න වෙනවා. ඒ කියන්නේ ඔය දිල්හාරට අර වලව්වේ චූටි මැණිකට වඩා හිත යන්න පුළුවන් කියලා මම අද මේ වෙලාවේ ඔයාට කතා කරන්න ලෑස්ති වෙනවා. ඉතින් කොහොම හරි දිල්හාරට හිතන හින්දා ඕක විශේෂයෙන්ම රණ්ඩුව නවත්තලා ඊට පස්සේ ඉතින් දිල්හාරගේ පස්සෙන් යන විදිය ගැන අපිට හොඳින්ම බලාපොරොත්තු වෙන්න හැකියාවක් ලැබෙවි කියන කතාව ගැන තමයි අපි අද මේ වෙලාවේ මතක් කරන්නට සූදානම් වෙන්නේ.